සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ හරිම ආකර්ශනීය මාතෘකාවක් ගැන. ඒ තමයි ව්‍යවසායකත්වය. ඒ කියන්නේ හිතේ තියෙන පුංචි අදහසක්, ඒ කියන්නේ පුලිංගුවක් ලෝකෙටම බලපෑමක් කරන්න පුළුවන් ලොකු ව්‍යාපාරයක් දක්වා අරගෙන යන ඒ වික්‍රමාන්විත ගමන ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ. ඇත්තටම තමන්ගෙම දෙයක් පටන් ගන්න තියෙන ආසාව, ඒ ගැන හිතේ තියෙන කුතුහලය, අන්න එතනින් තමයි මේ හැම දෙයක්ම පටන් ගන්නෙ. ඉතින් අපි බලමු මේ ගමන යන්න මොනවද ඕන කරන්නේ කියලා. එතකොට මොකක්ද මේ ව්‍යවසායකත්වය කියන්නේ? සරලවම කිව්වොත් ඒක කියන්නේ අවස්ථාවක් දැකලා අදහසක් අරගෙන ඒකට අවශ්‍ය සම්පත් ටික එකතු කරලා මිනිසුන්ට වටිනාකමක් තියෙන දෙයක් නිර්මාණය කරන ක්‍රියාවලියට. මේකට අවදානම් ගන්න, අලුත් විදියට හිතන්න, එන ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්න ඕන. හරි, අපි එනම් මේ ගමනේ පළවෙනි අදියරට යමු. බලමු මොකද්ද මේ ව්‍යවසායකත්ව පුලිංගුව කියන්නේ කියලා. ඒ කියන්නේ මේ ගමන පටන් ගන්න කෙනෙක්ව පොළඹවන දේවල්, ඒ මානසිකත්වය මොන වගේද කියලා අපි හොයලා බලමු. ඉතින් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් සම්මර ගුණාංග තියෙන්න ඕන. එකක් පැහැදිලි දැක්මක්. ඒ කියන්නේ අනාගතය ගැන ලොකු චිත්‍රයක් මවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට නවෝත්පාදනය. ඒ කියන්නේ අලුත් දේවල් කරන්න, අලුත් විදිහට හිතන්න තියෙන හැකියාව. හොඳ නායකත්වයක් අත්‍යවශ්‍යයි. ඒ වගේම මොන බාධක ආවත් සාර්ථක වෙනවාමයි කියන අභ්‍යන්තර පෙළඹවීම. ඒක තමයි ඉන්ධන වගේ. හැබැයි ඉතින් හැම දෙකම වගේ මේකෙත් දෙපැත්තක් තියෙනවා. හරියට කාසියක දෙපැත්ත වගේ. එක පැත්තකින් තමන්ගෙම ප්‍රධානිය වීම, තමන්ට ඕන වෙලාවක වැඩ කිරීම, ඒ නිදහස නියමයි. ඒත් අනිත් පැත්ත බැලුවොත් ආදායම ස්ථිර නැහැ. සමහර වෙලට දවසේ පය 28ම වැඩ කරන්න වෙනවා. අධික මානසික ආතතිය, ඒ වගේම දාපු සල්ලි ඔක්කොම නැති වෙන්න ඉඩ තියෙනවා. මේ අභියෝගවලට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ ආදියරට. මේක තමයි සමහර විට තීරණාත්මකම පියවර. ඒ කියන්නේ අර ලොකු අදහස. සාර්ථක වෙන්න පුළුවන් ව්‍යාපාරික අදහසක් හොයාගන්නේ කොහොමද කියන එක. අලුත් අදහසක් හොයාගන්න එකටත් ක්‍රමයක් තියෙනවා. පළවෙනියටම හිතට එන හැම පුංචි අදහසක්ම සමහර විට පිස්සු අදහසක් උනත් කමක් නැහැ ලියා ගන්න. ඊට පස්සේ Taman ඉන්න වටපිටාව දිහා බලන්න. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද? වෙළඳ පොලේ තියෙන හිඩැස් මොනවද? සමහර විට Tamanගේම විනෝදාංශයක්, දක්ෂතාවයක් ලොකු ව්‍යාපාරයකට මුල වෙන්න පුළුවන්. හරි. දැන් අදහසක් තියෙනවා. ඊළඟට තීරණය කරන්න ඕන මේක මොන වගේ ව්‍යාපාරයක්ද කියලා. ඒ කියන්නේ සූදානම් කරපු බඩු කඩයක් දාලා විකුණනවද? එහෙම නැත්නම් තොග වශයෙන් ගනුදෙනු කරනවද? Tamanම දෙයක් අලුතෙන් හදනවද? එහෙමත් නැත්නම් Tamanගේ දක්ෂතාවයක් සේවාවක් විදිහට සපයනවද කියලා තෝරගන්න ඕනේ. හොඳයි, අදහස තියෙනවා මොන වගේ ව්‍යාපාරයක්ද කියලාත් හිතාගෙන ඉන්නේ. දැන් තමයි වැදගත්ම හරියට එන්නේ. ඒ කියන්නේ සාර්ථකත්වය සඳහා සැලැස්මක් හදන එක. මේක හරියට ලොකු මෙහිමකට සූදානම් වෙනවා වගේ වැඩක්. මේකනම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. හිතන්නකෝ අපි නොදන්න පාරක යනවා කියලා සිතියමක් නැතුව. අතරමං වෙනව නේද? අන්න ඒ වගේ තමයි ව්‍යාපාර සැලැස්මක් නැති ව්‍යාපාරයකුත්. මේක තමයි අපේ ගමනට මං පෙන්වන සිතියම. ස්වොට් විශ්ලේෂණය කියන්නේ අන්න ඒ සිතියම හදාගන්න උදව් වෙන ප්‍රබල මෙවලමක්. ඒ කියන්නේ තමන් ඉන්න තැන ගැන හොඳ අවබෝධයක් ගන්න එක. අපි මේ උදාහරණය බලමුකෝ. අඩු මිලට ඇඳුම් කඩයක්. දැන් බලන්න ශක්තින් මොනවද? හොඳ අලෙවි කරන හැකියාවක් තියෙනවා. දුර්වලතා, මාසික කුලිය වැඩි, ඒ වගේම පිටතින් එන අවස්ථා. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට අඩු මිල ඇඳුම් වලට ඉල්ලුම වැඩි වෙන එක. සහ තරජන, ඒ කියන්නේ අලුත් පොලක් නිසා තරංගය වැඩි වෙන එක. මේ හැමදේම බැලුවම තමයි සම්පූර්ණ චිත්‍රය පේන්නේ. ව්‍යාපාර සැලැස්මේ හදවත වගේ කොටසක් තමයි අලෙවිකරණය. ඉතින් මේ අලෙවිකරණය හරියට කරගන්න අපිට මඟ පෙන්වන මාලිමාවක් වගේ දෙයක් තියෙනවා. ඒකට කියන්නේ 4P's කියලා. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි P එක තමයි product. ඒ කියන්නේ අපේ භාණ්ඩය හෝ සේවාව. අපි විකුණන්නේ මොකද්ද? ඒකේ ගුණාත්මකත්වය, පෙනුම, ප්‍රමාණය කොහොමද? මේක තමයි පාරිභෝගිකයාට මුලින්ම දැනෙන දේ. ඊළඟට එනවා price. ඒ කියන්නේ මිල. මේක නිකම්ම ගාණක් නෙවෙයි. අපිට යන වියදම, තරඟකරුවන්ගේ මිල ගණන් සහ පාරිභෝගිකයා මේකට දෙන්න කැමති වටිනාකම. මේ තුනම බලලා තමයි නිවැරදි මිල තීරණය කරන්න ඕන. හරි. දැන් භාණ්ඩේ තියෙනවා මිලත් තීරණය කරලා තුන්වෙනි P එක තමයි place. ඒ කියන්නේ ස්ථානය. අපේ භාණ්ඩේ පාරිභෝගිකයා අතටපත් කරන්නේ කොහොමද? කඩේකින්ද, ඔන්ලයින්ද, ගෙදරටම ගිහින්දනවද? මේක තීරණය කරන එක හරිම වැදගත්. අවසාන වශයෙන් හතරවෙනි P එක තමයි ප්‍රොමෝෂන්. ඒ කියන්නේ ප්‍රවර්ධනය. කොච්චර හොඳ භාණ්ඩයක් තිබුණත් මිනිස්සු ඒ ගැන දන්නේ නැත්නම් වැඩක් නැහනේ.
ඉතින් වෙළඳ දැන්වීම් සමාජ මාධ්‍ය වගේ දේවල් පාවිච්චි කරලා අපේ භාණ්ඩය ගැන මිනිස්සුන් දැනුවත් කරලා ඒක ගන්න පොළඹවන එක තමයි මෙතනදි වෙන්නේ. හොඳයි. දැන් සැලසුම් ඔක්කොම ලෑස්ති. කඩදාසි වල තිබුණු දේවල් ඇත්තක් කරන්නේ වෙලාව හරි. ගමන පටන් ගන්නයි යන්නේ. අපි බලමු ව්‍යාපාරය දියත් කරන්නේ කොහොමද? ඒකට අවශ්‍ය ප්‍රායෝගික පියවර මොනවද කියලා. ව්‍යාපාරය පටන් ගන්න කලින් ගන්නොන ලොකු නීතිමය තීරණයක් තමයි ඒකේ ව්‍යුහය මොකක්ද කියන එක. ඒ කියන්නේ මේක තනියම කරන ඒක පුද්ගල ව්‍යාපාරයක්ද නැත්නම් කිහිප දෙනෙක් එකතු වෙලා කරන හවුල් ව්‍යාපාරයක්ද එහෙමත් නැත්නම් නීතියෙන් වෙන්වෙන ආයතනයක් විදිහට පවත්වාගෙන යන සීමිත සමාගමක්ද කියලා තීරණය කරන්න වෙනවා. ඕනම ව්‍යාපාරයකදී සල්ලි ගැන, ඒ කියන්නේ පිරිවැය ගැන තේරුම් ගන්න එක හරිම වැදගත්. හිතන්න අපි කේක් එකක් හදනවා කියලා. ඒකට ගන්න පාන් පිටි, සීනි වගේ දේවල් තමයි ඍජු පිරිවැය. ඒත් ඒ කේක් එක හදන තැනට ගෙවන කුලිය, ලයිට් බිල වගේ දේවල් තමයි වක්‍ර පිරිවැය. මේ දෙකම එකතු වුණාම තමයි මුළු පිරිවැය හදන්නේ. හරි. ව්‍යාපාරය පටන් ගත්තා. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒත් මේ ගමනේ නියම තීරුම සැබෑ ප්‍රතිලාභය එතනින් ඉවරද? නෑ. අපි දැන් කතා කරන්නේ ලාභයෙන් එහාට ගිහින් සමාජයට ලෝකයට බලපෑමක් ඇති කරන එක ගැන. ව්‍යවසායකෙක් පටන් ගන්න ව්‍යාපාරයක් හරියට නිසල වතුරට ගලක් දැම්මා වගේ. ඒකෙන් රැල්ලක් පැතිරිලා යනවා. ඒකට තමයි රැලි ආචරණය කියන්නේ. ඒ කියන්නේ ඒ ව්‍යාපාරයෙන් රැකියා හැදෙනවා, මිනිසුන්ගේ ජීවන තත්ත්වය දියුණු වෙනවා, රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒක එක තැනකට සීමා වෙන්නේ නැහැ. ඒත් අපි මෙතනදී ටිකක් නතර වෙලා හිතන්න ඕන. ව්‍යාපාරයක සාර්ථකත්වය මනින්නේ ලාභයෙන් විතරද? ගොඩක් සල්ලි හම්බ කරන එක විතරද වැදගත්? Taman කරන ව්‍යාපාරය නිසා මේ ලෝකෙට අවටින මිනිස්සුන්ට පරිසරයට මොකද වෙන්නේ? අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි පාරිසරික බලපෑම් තක්සේරුව එහෙම නැත්නම් EIA කියන සංකල්පය එන්නේ. මේකෙන් කරන්නේ Tamanගේ ව්‍යාපාරය නිසා පරිසරයට වෙන්න පුළුවන් හානිය කල් තියාම හොයලා බලලා ඒක අඩු කරන්න පියවර ගන්න එක. මේක දැන් වගකීම් සහගත ව්‍යවසායකයෙකුගේ යුතුයකමක්. ඉතින් අපි මේ මුළු ගමන පුරාම දැක්කා ව්‍යවසායකයෙක් කියන්නේ වෙළඳ පොලේ තියෙන හිඩැසක් දැකලා ඒක පුරවන කෙනෙක් කියලා. එහෙනම් මේ කතාව අවසානයේ අපි හැමෝගෙම අහගන්න තියෙන ප්‍රශ්නේ තමයි අපේ වටේ තියෙන අපිට පුරවන්න පුළුවන් ඒ හිඩැස මොකක්ද කියන එක.